මාටින් වික්‍රමසිංහ මහතා හෙළයේ මහා ගත්කරු විරුදාවලියේ පිදුම් ලැබූ මාටින් වික්‍රමසිංහ මහතා දකුණු පළාතේ කොග්ගල මලලගමදී 1890 මැයි මස 29 වැනිදා උපත ලැබීය. දරුවන් 10 දෙනෙකුගෙන් යුත් පවුලක 9 වැනි දරුවා ලෙස උපත ලැබූ මාටින් වික්‍රමසිංහයන් මුලින්ම අකුරු ඉගෙන ගත්තේ කොග්ගල ගමේ අන්දිරිස් ගුරුන්නාන්සේගෙනි. ගුරු ගෙදරින් නික්ම එතුමා ගාල්ලේ බොනවිස්ටා පාසලට ඇතුළුව 5 වැනි පන්තිය තෙක් අධ්‍යාපනය හැදෑරුවේය. ගමේ පන්සලෙන්ද සිංහල, පාලි, සංස්කෘත ඉගෙනගත් එතුමා අවුරුදු 16 දී පාසල් අධ්‍යාපනය හමාර කර කොළඹ වෙළඳසැලක සේවය කළේය. කොළඹට පැමිණි පසු ඉංග්‍රීසි, සිංහල පතපොත කියවීමටත් පුවත්පත්වලට ලිපි සැපයීමටත් උනන්දු වූ මෙතුමා 1920 දී පමණ දිනමෙන කර්තෘ මණ්ඩලයට බැඳුණේය. එතුමා ලියූ මුල්ම නවකතාව ලෙස සැලකෙන්නේ ලීලා නවකතාවයි. එය ප්‍රකාශයට පත් වූයේ 1915 දීය. 1923 දී සීතා අයිරාංගනී නවකතාද ලියා පළ කළ මාටින් වික්‍රමසිංහයෝ 1924 දී එතුමාගේ මුල්ම කෙටිකතා සංග්‍රහය ගැහැණියක් නමින් පළ කළහ. එතුමා ලියූ ග්‍රන්ථයෝ රැසක් වෙති. ගම්පෙරළිය, යුගාන්තය, මඩොල්දුව, කලියුගය, විරාගය, භවතරණය යන නවකතාද, පව්කාරයාට ගල් ගැසීම, හඳ සාක්කි දීම, වහල්ලු යන කෙටිකතා සංග්‍රහයද තවත් ග්‍රන්ථ රැසක්ද එතුමා ලියූ ග්‍රන්ථ අතර වෙයි. තම ජීවිත කාලය තුළ පොත් 85ක් ලියා පළ කළ මෙතුමා අතින් සිංහල සාහිත්‍යයටද අනූපමේය සේවාවක් සිදුවිය. කොග්ගල මහා ප්‍රඥා යනුවෙන් ගෞරවාදරයට පත් වූ මෙතුමා 1976 ජූලි මස 26 වැනි දින දැයෙන් සමුගත්තේය.